හොඳයි මම අද ඔයාලට කියා දෙන්නේ 5 වෝල්ට් බල්බ කිහිපයක් මාරුවෙන් මාරුවට දැල් වෙන විදිහේ සර්කිට් එකක් හදාගන්න විදිය තමයි. මේකට අඩු මුදලක් වගේම රුපියල් 300ක් වගේ මුදලකින් මේක හදාගන්න පුළුවන්. ඇත්තටම කඩෙන් ගන්නවට වැඩිය ලාභයි හදාගන්න එක. කඩෙන් ගත්තොත් 800,000ක් වගේ තමයි වෙන්නේ. ඊට වැඩිය අඩු වියදමකින් ඔයාලට ඕන තරමක් මේකෙන් හදාගන්න පුළුවන්. හරි අපිට මේකට ඕන වෙනවා 12 watt රිලේ එකක් ඕනේ. NE 555 IC එකක් ඕනේ. ඒ වගේම NE 555ට සෙට් වෙන පින් 8 බේස් එකක් ඕන වෙනවා. 684 වෝට් 400 කැපාසිටර් එකක් ඕනි වෙනවා. 220යි UF 25 වෝල්ට් කැපාසිටර් එකක් ඕනි. 22යි UF 50 වෝල්ට් කැපාසිටර් එකකුත් ඕනි. 1N4007 ඩයෝඩ් 5ක් ඕනි. 4.7K රෙසිස්ටර් දෙකක් ඕනි. 470K රෙසිස්ටර් එකක් ඕනි. 12 වෝල්ට් සෙනර් ඩයෝඩ් එකක් ඕනි වොට් එකේ. 50K ප්‍රීසෙට් එකක් ඕනි. ඒ වගේම පරිපතය පහ ගන්න ඩොට් බෝඩ් එකක් ඕනි. මේ වගේ පොඩි කෑල්ලක් ගන්න. හරියනවා මුලින්ම මේ වගේ පොඩි වෙරෝබෝට් කෑල්ලට IC පින් 8 IC බේස් එක අරගෙන මේ වගේ තියලා ඊයන් තියලා පාහ ගන්නවා. ඩයග්‍රෑම් එකේ උඩ ෆොටෝ එකේ තියෙන විදිහටම IC එක මේ වගේ පාහන්න ඕනේ. මේක එක පැත්තක් තියෙන පොඩි දිටක් ලකුණු කරපැත්ත. ඒ පැත්ත තමයි එක විදිහට අපි ගන්නෙ. හරි ඊට පස්සේ 22 UF 50 වෝල්ට් කැපැසිටර් එක අරගෙන මේකේ රින පැත්ත තියෙන්නේ. මේ පොඩි අලු පාටින් ලකුණු කරලා තියෙනවා රින ලකුණත් එක්ක තියෙනවා. ඒ රින පැත්ත ඒක එන්න ඕන NE 555 පළවෙනි පින් එකට රින පැත්ත එන්න ඕන. ඒ වගේම ධන පින් එක එන්නේ දෙවෙනි පින් එකට. එක පින් පළවෙනි පින් එකට රිනත් දෙවෙනි පින් එකට ධනත් එන විදිහට 22 UF කැපැසිටර් එක අපි මේ වගේ තියලා පාහ ගන්න ඕනේ. හරි ඊට පස්සේ මේ NE 555 දෙවෙනි පින් එකයි මේවා ගණන් කරාගෙන ගියට පස්සේ 6 වෙනි පින් එකයි දෙවෙනි පින් එකයි 6 වෙනි පින් එකයි එකට පාහ ගන්න ඕන. මම මේ විදිහටම කන්ඩෙන්සර් එකෙන් අවුට් වෙන පින් එකම තියලා 6 වෙනි පින් එකට මේ වගේ පාහ ගන්නවා.
හරි ඊට පස්සේ 1N4007 ඩයෝඩ් එකක් අරගෙන මේකේ ඩයෝඩ් එක බලා ගන්න අපිට ඉරක් ගහලා තියෙනවා. ඉරක් නැති පැත්තක් තියෙනවා. ඉරක් තියෙන පැත්තකුත් තියෙනවා. මේකේ ඉර නැති පැත්ත, ඒ කියන්නේ ඉර යටට එන විදියට තුන්වෙනි පින් එකට තමයි පෑහෙන්න ඕන. මම කරන විදියට බලාගෙන කරන්න. මේකේ ඉර තියෙන පැත්තෙන් ඕන තුන්වෙනි පින් එකෙන් අවුට් වෙන එක ඉන් එකට දෙන්න ඕන ඉර නැති පැත්ත ඩයෝඩ් එකේ. මේකත් මේ වගේ යන් තියලා පාහ ගත්තා. ඊට පස්සේ ඩයෝඩ් එකෙන් අර ඉරක් ගහපු පැත්ත තියෙන අවුට් වෙන පැත්ත. ඒක අපි හතරවෙනි පින් එකට පාහ ගන්න ඕන IC එකේ. හොඳට මතක තියාගන්න ඩයෝඩ් එකේ ඉරක් තියෙන පැත්ත තමයි හතරවෙනි පින් එකට පාහන්නේ. හරි මම මේක මෙන්න මේ වගේ පාහ ගත්තා. ඊට පස්සේ මේ 555 IC එකේ හතරවෙනි පින් එකයි අටවෙනි පින් එකයි එකට ෂෝට් කරගන්න ඕනේ. ඒ දෙක එකට සම්බන්ධ කරගන්න ඕනි. මම මෙන්න මගේ වයර් කැල්ලක් භාවිතා කරලා ඒක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ 4.7 ගේ රෙසිස්ටර් දෙක අරගෙන මේකේ 7 වෙනි පින් එක තියෙනවනේ. NE555 7 වෙනි පින් එක. 7 වෙනි පින් එකට රෙසිස්ටර් දෙකම එක තැනකට සෙට් වෙන්න ඕන. ඒ රෙසිස්ටර් දෙකේ පින් දෙකක් 7 වෙනි පින් එකට සෙට් වෙන්න ඕන. මම ඒකත් මෙන්න මේ වගේ ඊයන් තියලා පාහ ගන්නවා. හරි ඊට පස්සේ මේ 4.7යි ගේ රෙසිස්ටර් වලින් එක පින් එකක් මෙන්න මේ වගේ අරගෙන රෙසිස්ටරෙන් එකක් අරගෙන ඒක මම 8 වෙනි පින් එකට තියලා පාහනවා. 7යි 8යි අතර තමයි රෙසිස්ටරයක් වැටෙන එකක්. ඊට පස්සේ මම මෙන්න වගේ 50 ගේ ප්‍රීසෙට් එක අරගෙන අපේ දැන් එක රෙසිස්ටර් ඉතුරුලා තියෙනවනේ 4.7 ගේ. ඒ ඉතුරු වෙච්ච එකේ අනිත් පින් එක අල්ලනවා. මම කරන විදිය බලන් ඉන්න 50 ගේ ප්‍රීසෙට් එකේ පළවෙනි පින් එකට
හරි මම ඊට පස්සේ මේ වගේ අනිත් ඉතුරු ඩයෝඩ් 4 අරගෙන 1N4007න් අපිට තව 4ක් ඉතුරු වුණා. මේ මං කරන විදිහට පොඩ්ඩක් බලලා මේ විදිහට කරන්න වීඩියෝ එක ස්කිප් නොකර. ඩයෝඩ් එකේ ඉරක් නැති පැත්තක් තියෙන. ඒ ඉරක් නැති පැති දෙකක් එකට තියලා මෙන්න මේ වගේ එක තැනකට දාගන්න ඕනි. ඊට පස්සේ අනිත් ඩයෝඩ් දෙකත් අරගෙන එක ඒ දෙකේ ඉරි දෙක එක තැනකට එන විදිහට තමයි අපි හදා ගන්න ඕන. එතකොට මෙන්න මේ වගේ සම්බන්ධ වෙනම එකක්. මෙන්න මේ විදිහට තමයි ඔයාලා හදා ගන්න ඕනි. ඊට පස්සේ 684 කැපැසිටර් එක අරගෙන ඒකට 471 රෙසිස්ටර් එක මෙන්න මේ වගේ මැදට තියලා මම පාහ ගන්නවා. ඒක සම්බන්ධ වෙන්න ඕන කැපැසිටර් එකේ එක පින් එකක් ඩයෝඩ් එක ඍණත් ඉරක් ගහපු පැත්තත් ඉරක් ගහපු නැති පැත්තත් එකට සෙට් වෙන තැනකින් තමයි මේක හයි කරගන්න ඕන. ඒ වගේ තැන් දෙකක් තියෙනවා. එක පැත්තකට මම මේ වගේ පාහ ගන්නවා කැපැසිටර් එක තියලා. ඊට පස්සේ 12 වෝල්ට් 1 වෝල්ට් සෙනර් ඩයෝඩ් එක අරගෙන ඒක අපි දාගන්න ඕනි. මේ ඩයෝඩ් වල ඉරි දෙකක් එකට සෙට් වෙන පැත්ත අපි දන විදියටත් ඉරි දෙකක් සෙට් වෙන්නේ නැතුව නිකන් දෙකක් සෙට් වෙන්නේ මේ පැත්ත රින විදියට තමයි අපි ගන්නෙ. එතකොට මේ ඔයාලා සෙනර් ඩයෝඩ් එක දාගන්න ඕන මේ ඉරක් ගහපු පැත්ත ඩයෝඩ් එකේ අනිස්සෙල්ලා ඉරි දෙකක් එකට තියෙන මේ පැත්තටම තමයි තියලා ඊයන් තියලා පාහ ගන්න ඕන. ඔයාලට හොඳට පේනව නේද? ඊට පස්සේ 220 UF කැපැසිටර් එකක් අරගෙන ඒකේ ධන පින් එක උඩ ඉරි දෙකක් තියෙන පැත්තටත් ඩයෝඩ් එකේ ඍණ පින් එක ඉරි දෙකක් නැති පැත්තටත් අරගෙන මෙන්න මේ වගේ පාහ ගන්න ඕන.
පස්සේ IC එකේ පළවෙනි පින් එක තියෙන N555 පළවෙනි පින් එකට අපි කැපැසිටර් එක ඍණාග්‍රයක් පාස්ස ගත්තා. ඒ පාස්ස ගත්ත ඍණාග්‍රෙටම අපි 220 UF කැපැසිටර් එකක් දැන් පැවැත්සුවේ. ඒකේ ඍණ පැත්තයි අර ඉස්සෙල්ලා 22 UF එකේ ඍණ පැත්තයි ඒ දෙක එකට සෙට් කරගන්න ඕන. වයර් එකකින් මම මේ වගේ සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ NE555 6වෙනි පින් එකෙන් අපි අර ප්‍රීසෙට් එකක් දැම්මනේ. ප්‍රීසෙට් එකේ පින් තුනක් තියෙනවා. ඒකේ දෙකක් එක පැත්තකට එකක් තනියමක් තියෙනවා ඉස්සරහට. ඒකට තමයි අපි තනි පින් එකට තමයි මේක සෙට් කරගන්න මේ IC එකේ 6වෙනි පින් එක. දැන් බලන්න ප්‍රීසෙට් එකේ තනි පින් එකක් තියෙනවා. ඒ පින් එකට තමයි අපි 6වෙනි පින් එක සෙට් කරගන්නේ IC එකේ. ඊට පස්සේ මම මෙන්න වගේ 12 වෝල්ට් රිලේ එක අරගෙන මේකේ පින් දෙකකුයි පින් තුනකුයි දෙපැත්තක තියෙනවා. ඒකේ පින් දෙකක් තියෙන පැත්ත මම අවුට් එක විදිහට තමයි ගන්නෙ. 5 වෝල්ට් බල්බ් වලට. හරි ඊට පස්සේ මේ රිලේ එකේ පින් තුනක් තියෙන පැත්තක් තියෙන තුනෙන් මැද පින් එක නැතුව ඉතුරු වෙනවා තව දෙපැත්තේ පින් දෙකක්. ඒ පින් දෙකෙන් එක පින් එකකට මේ උඩු පැත්තේ පින් එක තමයි මම ගන්නෙ. මම මේ පෙන්වන එක බලන්න. ඒකට තමයි අපි 555 තුන්වෙනි පින් එකට අපි ඩයෝඩ් එකක් සෙට් කරා නේද? ඒ තුන්වෙනි පින් එකට සෙට් කරපු ඩයෝඩ් එක තියෙන කියන්නේ තුන්වෙනි පින් එකෙන්මයි ඒකෙන්ම තමයි අවුට් එක ගන්න ඕනේ. එක පින් එකක් අරගෙන මෙන්න මගේ වයර් කැල්ලක් තියලා මම රිලේ එකේ එක පැත්තකට මේ වගේ තියලා මෙන්න මේ පැත්තටම තියලා ඔයාලත් පහ ගන්න. ඊට පස්සේ ඩයෝඩ් එකෙන් අවුට් වෙන පැත්ත තියෙනවනේ අනිත් පැත්ත අපි අර හතරවෙනි පින් එකට බාහුව පැත්ත තියෙන්නේ. ඒ පැත්තෙන් එහා පැත්තේ අනිත් රිලේ එකේ ඒ රිලේ එකේම අනිත් පින් එකට තියලා පාස් ගන්න. මැද පින් එක නෙමෙයි අනිත් එකට තියලා NE555න් හතරවෙනි පින් එකෙන් අවුට් එකක් අරගෙන ඔයාලා ඒක පහ ගන්න රිලේ එකේ අනිත් පැත්තේ පින් එකට තියලා මැද පින් එක නෙමෙයි අනිත් එක. දැන් ඔයාලා මේකේ මේ NE555 අටවෙනි පින් එකයි ඊට පස්සේ අපි අර බිට් රෙක්ටිෆයර් එකක් හදාගත්තේ කැපැසිටර් එකේ 220 UF කැපැසිටර් එකේ ධන පින් එකයි ඒ දෙක එකට තියලා ෂෝට් කරගෙන පහ ගන්න ඕන.
හරි ඊට පස්සේ මම එන්නේ 555 IC අර එක අරගෙන IC බේස් එකට මෙන්න මෙහෙම තියලා හයි කරගන්නවා. මේක පොඩි අර කට්ට කැලක් තියෙන පැත්ත බේස් එකේ කට්ටයක් තියෙන්නේ. ඒ පැත්ත තමයි අංක 1කින් පටන් ගන්න. ඒ විදිහට තියලා ඔයාලා හරියට IC එක දාගන්න. හරි ඊට පස්සේ රිලේ එකේ මැද පින් එකක් තියෙන්නේ. මැද පින් එකට මේ එකයි ආයි අපි බිට් රෙක්ටිෆයර් එකක් හදාගත්තනේ. ඒක අර එක පැත්තකට ඇල්ලුවානේ 640 කැපැසිටර් එකක්. ඒ අල්ලව පැත්ත නැතුව ඒ වගේ තව පැත්තක් තියෙනවානේ. අන්න එතෙන්ට රිලේ එකේ මැද එකයි ඒ දෙක එකට සෙට් කරගන්න ඕනේ. ඩයග්‍රම් එක පළමු කොමෙන්ට් බලන්න. 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 හරි ඊට පස්සේ ඔයාලා අර රිලේ එකේ ඉතුරු පින් දෙක තියෙනවානේ. ඒකට අපි 5 වෝල්ට් මේ වගේ හෝල්ඩර් බල්බ් දාලා හෝල්ඩර් දෙකක් අරගෙන එකේ එක වයර් දෙකක් මං ඒ රිලේ එකේ අවුට් එකට පින් දෙකට වයර් දෙකක් සෙට් කරගත්තා. ඊට පස්සේ ආයෙමත් LED බල්බ් දෙකේ නියුට්‍රල් වයර් එක ඒ දෙක එකට සෙට් කරලා අපි AC වයර් කේබල් එක උත් මේකට ඕන. මොකද ඩිරෙක්ට් 230 වෝල්ට් තමයි අපි මේකට ලබා දෙන්නේ. ලබා දුන්නට පස්සේ පරිවර්තය ඇත්තටම අල්ලන්න යන්න එපා. අනිවාර්යෙන් කරන්ට් එක වදිනවා අල්ලන්න ගියොත්. ඒකත් කියන්න ඕනේ. ඊට පස්සේ AC වයර් එකක් අරගෙන හෝල්ඩර් දෙකේ වයර් දෙක එකක් එකට සෙට් කරලා ඊට පස්සේ සෙට් කරපු එක මේ වගේ කැපැසිටර් එක 684 කැපැසිටර් එක තියෙන්නේ. ඒ කැපැසිටර් එක එක පැත්තකට අපි AC එක දෙන්න ඕන. ඒ දෙන පැත්තට මම මේ කරන විදිය බලන් ඉඳලා ඔයාලත් මේ විදියටම හයි කරගන්න. මෙම පරිවර්තයට AC කරන්ට් එක ලබා දෙන්නේ අපි අර රිලේ එකේ මැද පින් එක තියෙන රිලේ එකේ මැද පින් එකට නියුට්‍රල් වයර් එකත් ඊට පස්සේ අපි අර 684 කැපැසිටර් එක තියෙන ඒකෙත් එක පින් එකක් අවුට් එකක් තියෙනවා. ඒ පින් එකට L line එකක් තමයි අපි මෙහෙම කරන්ට් එක මේක ලබා දෙන්නේ. මම ආයෙත් කියනවා මේකට AC කරන්ට් එක ලබා දුන්නාට පස්සේ අතපත ගන්න යන්න එපා. මොකද අනිවාර්යෙන් 230 කරන්ට් එක වදිනවා. DC වුණත් ඒක AC වෙලාම තමයි DC වෙලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් අපිට කරන්ට් එකකට වදිනවා. හරි එහෙනම් අපි මේ පරිවර්තයට විදුලිය ලබා දීලා බලමු. මේකේ මේ කරන්ට් එක ලබා දීලා මේ ප්‍රීසෙට් එකක් තියෙන මේ ප්‍රීසෙට් එක කරපුවලා අපිට මේක වේගය පාලනය කරගන්න පුළුවන්. එයාලට මේක සාමාන්‍ය බල්බ් කීපයක් දාලා රටාව හදාගන්න පුළුවන්. එකකට එකක් තමයි මේක පත්තු වෙන්නේ. අපි හදාගත්ත පරිපථය මෙන්න මේව තමයි වැඩ කරන්නේ. මේ ප්‍රීසෙට් එක කරකවලා ඔයාලට වේගය පාලනය කරගන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලත් මේක හදන්න ගැටලුවක් නැත්නම් කමෙන්ට් කරන්න. ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ ගොඩක් ඉස්සරහට ගේනවා.